අපේ ජීවිතේ සංසාර චක්‍රයක් විදිහට උපදෙමින් මැරෙමින් යන බව ඔබ කවුරුත් දන්නවා. ඉතින් මරණයටපත් වෙනවා අපි කවුරුත් කවදා හරි දවසක. මැරෙනකොට අපි කරපු දේවල් කරගහගෙන යනවා. එතකොට කන කැස් බෑවා වියසුදුරෙන් අහස බලනවා වගේ දුර්ලභ මනුස්ස උප්පත්තියක් ලැබපු වෙලාවේ ඒ මිනිසයා මනුස්ස ජීවිතේ වරද්දා ගන්න නැතුව මැරෙනවා නම් ජීවිතේට පිහිටක් ලබාගෙන මැරෙනවා නම් ඒක ශ්‍රේෂ්ඨ දෙයක්. ගොඩාක් අය ජීවිතේට පිහිටක් පිළිසරණක් ලබන්නේ නැතුව මැරෙන්නේ. කාගේ හිත තුළ රාග දේශ මොහ තියෙනවා. රාගය අවුස්සාගෙන මැරෙනවා මිනිස්සු. තියෙන රාගයම අවුස්සාගෙන මැරෙනවා. ඊටම හරියන තාක්ෂණයේ සහ සමාජයේ තියෙන වටපිටාව. ඊළඟට තියෙන ද්වේෂයම අවුස්සාගෙන මැරෙනවා මිනිස්සු. තියෙන මෝහයම අවුස්සාගෙන මැරෙනවා. සංසිඳවා ගන්නෑ, ෂය කරන්නේ නැති කරන්නේ. ඉතින් ගොඩාක් අය මනුස්ස ජීවිතේ විඳවලා මැරෙන්නේ. හරියට විඳවනවා මිනිස්සු ප්‍රශ්න වලින්. මං අද මේ බනට පැමිණෙද්දිමුත් දුරකථන ඇමතුමක් ආවා අවුරුදු 21ක කොල්ලෙක් සියදිවි හානි කරගන්න යනවා. යාළු වෙච්ච ගෑනු ළමයා අතෑරියා කියලා යාව. සමහරවිට අපි මේ බන අහන අපි බන කියන බන අහන වෙලාවේ සමහරට මේ ලංකාවේම කොහේ හරි කෙනෙක් මැරෙන්න කල්පනා කරනවා. ගෙවල් දොරවල් දාලා යන්න කල්පනා කරනවා. මේ වෙලාවේ මිනිස්සු ගින්දර වලින් පිච්චි කෙලෙස් ගින්නෙන් පිච්චි දුකෙන් පිච්චි ඉන්න මිනිස්සු. දැන් මම අද ධර්මානුශාසනාවට මාතෘකා කරගෙන හිතෙන් මේ පින්වතුන්ට කියලා දෙන්න කල්පනා කළේ හිතට විඳවන දරා ගන්න අමාරු ප්‍රශ්නයක් ආවොත් එහෙම ඒ වාගේ තැනක හිත නිදහස් කරගන්න බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවක් තියෙනවා. ඒක අපි දැනගෙන හිටියොත් ප්‍රශ්න 10ක් ආවොත් එකකකින් හරි උපකාරී වේවි. මෙන්න මෙහෙමයි ඒ ක්‍රමය. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඊටමත් ඈත අතීතයේ හිමාලයේ හිටියා වඳුරු රංචුවක්. ඔය හිමාලයේ කන්ද පාමුල එක්තරා ගමක් තියෙනවා. ඒ ගම මැද තියෙනවා තිඹිරි ගහක්. සාමාන්‍යයෙන් තිඹිරි ගෙඩි කියන්නේ පොඩි අපි කියමු දිවුල් ගහක් වගේ කියලා. එතකොට ඒකේ ගෙඩි පිරෙනවා. ඒ ගෙඩි පිරෙන කාලෙට අර වඳුරු කොහොම ඇවිල්ලා තිඹිරි ගහේ ගෙඩි කනවා. හැබැයි සීතල අඩු වීගෙන එනකොට ඒ ගමට මිනිස්සු එනවා ආපහු. සීතල වැඩි වීගෙන එනකොට ගමෙන් මිනිස්සු ඈතට යනවා. මිනිස්සු එන්න කිට්ටු වෙනකොට අර වඳුරු රංචුව ආයේ යනවා කැලේ හිමාලෙට. මිනිස්සු ගියාම ආපහු ඇවිල්ලා තිඹිරි කනවා අර ගමේ. මේ කතාව හොඳට අහගෙන ඉන්න ඔබගේ ජීවිතේට ඊළඟට මේ අපේ රටට වෙලා තියෙන දේවල් අපේ ජීවිතේට වෙලා තියෙන දේවල් හැම එකම මේ කතාව ඇතුලේ තියෙනවා. ඊට පස්සේ මොකද උනේ? අර ඔන්න ගමේ මිනිස්සු ඇවිල්ලා දැන් කාලයක් ඉන්නවා. ඒ මිනිස්සු මේ පාර යන්න ප්‍රමාද වුණා. තිඹිරි ගහේ ගෙඩි ගොඩ වඳුරන්ට හිමාලයෙන් මතක් වුණා. අනේ මේ තිඹිරි ගෙඩි කන කාලේ අපි ඒ නිසා මේ කාලෙට ගෙඩි පිරීලා ඇති යමුකෝ අපි ගමට කියලා. වඳුර ඔක්කොම හරි සතුටු වුණා.
වඳුරු නායකයාට ගිහිල්ලා කියද්දි නායකයා කිව්වා මේ කාලේ අපි ගමට යන්නේ හරියන්නේ මිනිස්සු ඉන්නවා. මිනිස්සු හරි මායාකාරයි. ඊට පස්සේ එක වඳුරෙකුත් හිමීට හොරෙන් ගමට ගිහිල්ලා ඇවිල්ලා විස්තර බලාගෙන ඇවිල්ලා නායකයාට කිව්වා තිඹිරිගිරි නම් තියෙනවා. හැබැයි ඝන සැරේට මිනිස්සු. ඊට පස්සේ නායකතුමා කිව්වා අපිට අනේක අනතුරුයි. ඊට පස්සේ කිව්වා නෑ නෑ අපි මිනිස්සු නිදාගත්තට පස්සේ රැයට ගිහිල්ලා කාලා එමු. ඊට පස්සේ ඔන්න අර වඳුරෝ ටික කොහොම හරි අර වඳුරු නායකයා කැමති කරගත්තා. ඊට පස්සේ වඳුරු දැන් ඔන්න වඳුරෝ ටික රෑ වෙනකොට මධ්‍යහානේ හිමීට ගිහිල්ලා තිඹිරි ගහට ගොඩ වෙලා තිඹිරි කෑවා. දිවුල් ගහක් කියලා හිතන්නකො ලොකු. ඊට පස්සේ ගෙඩි කකා ඉන්නකොට කරුමෙට රෑ දෙරහ මැද මිනිස්සේ කැසිකිලි කරන්න ඕන කියලා එළියට ආවා. එළියට එනකොට ගහ වහගෙන වඳුරෝ. අර මිනිසයා ගම්මටම කෑ ගැහුවා. තිඹිරි ගහේ වඳුරෝ වට කළා පොළු ඇරන් වරෙව් කියලා. දුනු ඊතල පොළු ඇරන් මුළු ගමේ මිනිස්සුම රැස් වෙලා ගහ වට කළා. දැන් ගහ තියෙන්නේ ගම මැද තනි වෙලා. අත්ෙන් අතට යන්නත් බෑ. දැන් සම්පූර්ණයෙන්ම ගහ වට කළා. ඊට පස්සේ අර වඳුරු නායකයාට අර වඳුරු ඔක්කොම ටික කියනවා අනේ මොකද කරන්න කියලා. ඊට පස්සේ කිව්වා උඹලා බය වෙන්න එපා. ওই මිනිස්සු එක ප්‍රශ්නයක් වටේ වට වෙලා ඉන්නේ තවත් ප්‍රශ්නයක් මතුවෙනකල් විතරයි. ඔන්න වඳුරන්ගේ මොලේ. මිනිස්සු එක ප්‍රශ්නයක් වටේ වට වෙලා ඉන්නේ තව ප්‍රශ්නයක් මතුවෙනකල් විතරයි. අපේ මේ වඳුරු රැළේ ඉන්න හොඳම මොලකාරයා තමයි සේනක කියන වඳුරා. කෝ ඒක? අනේ නායකතුමනි ඒ වඳුරා ඇවිල්ලා නැහැ. ඌ ඉන්නේ පිටනම් බය වෙන්න එපා කිව්වා. උඹලා එල්ලි වෙනකල් සිස්සේ තිඹිරි කාපල්ලා. අර සේනක කියන වඳුරා ඒක නිදාගෙන කලින්ම ඌට එන්න පරක්කු වෙලා. ඌ ගමට එනකොට තිඹිරි ගහ වට කළා. ඌ හොඳට කල්පනා කළා. දැන් මිනිස්සු ඔක්කොම වට කළා. ආච්චි කෙනෙක් දැන් පිරිමි ටිකනේ ගහ වට කරගෙන ඉන්නේ. දැන් එළි වෙනකල් ඇහැරලා ඉන්න එපා. ආච්චි කෙනෙක් අර රෙදි වියනවා නූල් වලින්. තුර ලොකු නූල් ගොඩක් නූල් කන්දක් ගහගෙන අයිනක ඉඳලා ගිනි මැලයකුත් තියාගෙන හිමීට දැන් නූල් මේවා කරනවා. අර දැන් එළි වෙනකල් ඉන්න එපා. අර සේන කියන වඳුරා හිමීට මිනිස්සු මං අරගෙන අර ඈතින් ඇවිල්ලා අර ඇවිලෙන ලිපෙන් ගිරිපෙනෙල්ලක් කරන් අර නූල් ගොඩේ තිබ්බා. නූල් ටික හොස් ගාලා ඇවිලිලා ළඟ තිබ්බ ගෙදරක් ඇවිලුණා. ගේ ඇවිලිච්ච ගමන් මොකද උනේ? අර ගහ වට කරගෙන හිටපු මිනිස්සු ටික දිව්වා අර ගේ නිවන්න. ඒ අතරේ වඳුරු පැනලා ගියා. ඔය තමයි අපේ ජීවිත කතාව. බුදුරජාණන් වහන්සේ වදාලා තවත් ප්‍රශ්නයක් ඇවිස්සෙනකල් තමයි තවත් ප්‍රශ්නයක වේදනාව තියෙන්නේ. ඔයන්ලටම තේරෙන්න එකක් කියන්නම්මා. සිංහල රජෙක් නෑ කිය කෑ ගහන එක කාලයක්. ඔන්න වේදනාව. ඔන්න සිංහල රජෙක් පහළ වුණා. ඊට පස්සේ ඒක අමතක වුණා කොරෝනා. අපේ උසුම ගන්න නෑනේ කොරෝනා. දැන් ඔන්න ලොකුම ප්‍රශ්නේ මොකද්ද? කොරෝනා. ඔහොම ඉන්නකොට එකපාරම කුඹුරු වලට පොහොර නැහැ කියලා එකක්. දැන් ඔන්න හැමදැනම ප්‍රශ්න දැන් කොරෝනා මතකයි. දැන් ඔන්න අර මේ පොහොර නැති ප්‍රශ්නේ. ඔහොම ඉන්නකොට එකපාරම තෙල් නැහැ කිව්වා. දැන් අර කුඹුරුයි පොහොර නැති එකයි අමතකයි.
දැන් තෙල් නෑ කියයි හිටියා. ඔහොම පොලිමේ ඉන්නකොට එකපාරම ගෑස් නෑ කිව්වා. ඒතකොට අන්න ඒක දැන් ඔන්න දැන් කෑග ගහ ඉන්නකොට එකපාරම ආණ්ඩුවේ නිලධාර හුවමාරු වෙනවා. අර ඔක්කොම අමතක වෙලා ඒක. ඒ ASCII එහෙම රටවල් දෙකක් ගහ ගන්නවා. ඒක ඔය ඔක්කොම තියෙන්නේ තව ප්‍රශ්නයක් ආරම්භ වෙනකල් විතරයි. බුදු ඇසින් දුටුවා තව ප්‍රශ්නයක් එනකල් තියෙන ප්‍රශ්නේ ලොකුවට දැනෙනවා. මේ ලෝක සනාතන දහම හදවතේ රුවා ගත්තනම් අපිට ප්‍රශ්නයක් කෙනෙකුට දරා ගන්න පුළුවන්. අපි ඉවසලා යමු. තව ටික කාලෙකින් ওই ප්‍රශ්නේ වෙනස් වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේට හැම තැනින්ම බයින කාලාවා. රහතන් වහන්සේලාට දොස්පරොස් කියන කාලාවා. බුදුරජාණන් වහන්සේ වදාලා දවස් 7ක් ඉවසන්. මිනිස්සුන්ගේ බැනිල්ල තියෙන්නේ දවස් 7යි. මිනිසුන්ට ඉක්මනට අමතක වෙනවා. පරණ දුක අලුත් දුකෙන් අමතක වෙනවා. පරණ සැප අලුත් සැපෙන් අමතක වෙනවා. ලෝක සනාතන ධර්ම ඕකයි. ඉවසන්ට කියන ධර්මතාවය ගැනයි මේ කියන්නේ. දැන් අර කෙල්ලෙක් එක්ක යාළු වුණ ඉලන්දාරියා ඔය කෙල්ල නැති වුණා කියලා මේ මැරෙන්න හදන්නේ තව දුකක් එනකල් එයාට. ඊට වැඩිය හොඳ කෙල්ලෙක් මෙයාට hina වෙලා අයියේ මේ ඔයා දුක් වෙන්න එපා ඔයාට මං ඉන්නවා කිව්වනම් ආමතකයි ඔක්කොම. හැබැයි අර වේදනාව විඳින වෙලාවේ එයාට හිතෙන්නේ මට මුළු ජීවිතේම විඳවන්න වෙයි කියලා. වේදනාව විඳින වෙලාවේ මුළු ජීවිතේම විඳවන්න වෙයි කියලා හිතලා මැරෙනවා. නැත්තම් නොගත යුතු තීරණ ගන්නවා. ඉවසන්ට බැරිවීම කොයි තරම්නම් ප්‍රශ්නයක්ද. දැන් සමහර වෙලාවට අපිට මිනිස්සු දුක් ගැනවිලි කියලා ලියුම් එවනවා. ඒක කියවගෙන යනකොට මට තේරෙනවා මේක මහා ආවේගයකින් ලියන්නේ කියලා. ඒතර උත්තර දෙන්නේ නැහැ ඒකට. සති දෙක තුනක් යන්න ගිහිල්ලා ටෙලිෆෝන් කෝල් එකක් ගන්නවා. හාමුදුරනේ මේ ප්‍රශ්නේ විසඳුණා කියනවා. එයාට මේක විසඳිලා. පුංචි කාලේ ඉඳලා අපේ ජීවිතවලට කොච්චර දුක ආවද බාධා ආවද ඒ බාධාව තව බාධාවකින් වැහිලා යනවා. පොයේ දවසේ සිල් ගන්න අනේ වෙලාවක් නැහැ කියන මිනිස්සු ඔය අතරේ කවුරු හරි මැරුණොත් එහෙම දවස් 7ක් නිවාඩු දාලා ගෙදර ඉන්නවනේ. බලන්න එකකින් තව එකක් වැහෙන හැටි. දරුවන් නැති කෙනාට දුක දරුවන් නැති එක. දරුවන් කුසට ආවට පස්සේ දුක අර දරුවෝ නැති දුක අමතක වෙලා දරුවා රැක ගන්න දුක. දරුවා කුසේ ඉන්නකොට දරුවා බිහි වෙන දවස කිට්ටු වෙනකොට දරුවා රැක ගන්න දුක අමතක වෙලා බිහිවීම ගැන කල්පනා කරනවා. ඊට පස්සේ දරුවා ඉපදුනාට පස්සේ දරුවට හොඳට ඉගෙන කියා ගන්න මොන්ටිසෝරියකට දාන එක ප්‍රශ්නේ. ඊළඟට ඉස්කෝලේ යන එක ප්‍රශ්නේ. ශිෂ්‍යත්වය පාස් කරගන්න එකට අම්මලාගේ ඔළුවේ තියෙන ලොකු බරක් කියන්නේ ඒක ඉවරයි ශිෂ්‍යත්වය ඉවර වෙච්ච ගමන්. ඊළඟට O level ඊළඟට A level එකකින් එකක් වහ දුක එනවා. හැබැයි අපිට ඒ මොහොතේ දුක මේක තමයි මගේ ලොකුම ප්‍රශ්නේ. මේක තමයි මගේ ලොකුම ප්‍රශ්නේ කියලා අපි කියනවා. අනේ මුණ්ඩ ශිෂ්‍යත්වය පොඩිවම පාස් කරගත්තා නම් මට ඒ ඇති කියනවා. අනේ O level පාස් කරගත්තා නම් උසස් පෙළම මේ ළමයිට තේරෙනවනේ කරගන්නේවි කියනවා. A level කරගත්තාට පස්සේ කියනවා අනේ මේ උන් කැම්පස් ගියා නම්. ඊට පස්සේ කියනවා අනේ මේ පෙළවහක් කළා මොණ්ඩ පිළිවෙලක් කළා දෙනකල් ඔළුවේ ලොකු බරක් අප්පා. ඊට පස්සේ පෙළවහක් කළා දෙනවා. අපේ උන්ට තවම දරුවෝ නැහනේ. ලොකුම ප්‍රශ්නේ. ඊළඟ දරුවෝ ඉපදෙනවා. අනේ මේ පොඩි උන් ටික බලාගෙන ඉස්කෝලේ යන කාලේ හිටියනම් ඔන්න අපිට බලන්න ඕම නවන්නේ.
නොදැනීම ප්‍රශ්නෙට උත්තර හොයා තවත් උත්තර හොයන්න තියෙද්දිම මැරිලා යනවා. ඕක තමයි අපේ ජීවිතයේ ස්වභාවය. ප්‍රශ්නයකට උත්තර හොයනවා නම් බුදුරජාණන් වහන්සේ වදාලා මේ සියලු දුක්ඛන්දරාව නැති වෙන්න ප්‍රශ්න 4කට උත්තර හෙව්වොත් විතරයි කරන්න පුළුවන් වෙන්නේ. අනිත් ඒවා ඔක්කොම ප්‍රශ්නෙන් උත්තරෙන් වෙහි යනවා. හැබැයි යම් කිසි කෙනෙක් දුක කියන්නේ මොකද්ද කියලා ඒකට උත්තරේ හෙව්වොත්, දුකට හේතුව මොකද්ද කියලා උත්තරේ හෙව්වොත්, දුක නැති කරගන්නේ කොහොමද කියලා උත්තරේ හෙව්වොත්, දුක නැති කරගන්න මාර්ගය මොකද්ද කියලා උත්තරේ හෙව්වොත්, චතුරාර්ය සත්‍ය ධර්මයට උත්තර හොයාගන්න කෙනා සියලු දුකින් නිදහස් වෙනවා. එයාට ප්‍රශ්නයක් ඉතුරු වෙන්නේ නැහැ. එයාට ප්‍රශ්නයක් ඉතුරු වෙන්නේ නැහැ. ඔයාලා කියන්න, ඔයාලා කාටත් හත්මුතු પરම්පරාවක් ඉන්නවා. හත්මුතු પરම්පරාවෙම ප්‍රශ්න විසඳගෙන සැනසille මැරිච්ච කෙනෙක් ඉන්නවද කියලා බලන්න. අනේ මට නම් සියලු ප්‍රශ්න විසඳුණා, මට කිසි ගැටලුවක් නැහැ. සැනසille මං ඉන්නේ කියලා මැරිච්ච කෙනෙක් හත්මුතු પરම්පරාවක් අපේ පවුල් වල මැරුණේ ප්‍රශ්න වලට උත්තර හොයා ඒ ප්‍රශ්න වලට උත්තර නැතුව. තව මං කාරණාවක් කියන්නම්. මේක හොඳයි ඊලන්දාරින්ද. ඊලන්දාරින්දත් හොඳයි, වයස ගුන්දලටත් හොඳයි. ඒ තමයි එක රජ කෙනෙක් හිටියා, අස්සක කියලා රජ කෙනෙක්. මේ රජුරෝ ගොඩාක් ආදරෙයි උම්බරී කියන බිසවට. ගොඩක්ම ආදරෙයි. ආදරේ වැඩි. ඒ රජුරන්ගේ ලෝකේ එයා ගොඩාක් ලස්සනයි උම්බරී. එයා හැම වෙලාවෙම රූපලාවන්‍ය මේකප් කර හිටියේ. රජුරෝ ගොඩාක් ආදරේ උම්බරීට, උම්බරේ ගොඩාක් ආදරේ තමන්ගේ රූපෙට. ওই දෙන පෙමින් වෙලි හිටියා. උම්බරී දේවිය හදිසි රෝගයකින් මලා. මැරුණට පස්සේ රජුරවන්ට සීකල්පනාව නැති වුණා. උම්බරී දේවියගේ ශරීරේ තෙල් කටාරමක දාලා ඒ තෙල් කටාරම ඇතුලෙන් පෙනෙන උම්බරී දිහා බල රජුරු ඉන්නවා, බත් කෑවේ නැහැ. දවස් 7ක් රජුරු බත් කෑවේ නැහැ. මුළු රටම බංකොලොත් වෙන්න ආවා. මහ බෝධිසත්ව ඒ කාලේ හිමාලයේ හිටපු දිවස් නුවණ ඇති ආනුභාව සම්පන්න ඊරිසිවරේ. ඒ ඊරිසින් වහන්සේ රටට වෙන නැස්පැත්තිය දැකලා රජුරන්ගේ උද්‍යානෙට ආවා. උයම් පල්ලට කියනවා, ඔබගේ රට කොහොමද? අනේ තාපසින් වහන්සේ, අපේ රජුරෝ ගොඩාක් දුකසේ ඉන්නේ උම්බරී බිසව මැරුණ නිසා. ප්‍රේමේ දුක, විරහවේ දුක කොච්චරද කියනවනම් දවස් 7ක් බත් කන්නේ නැහැ කියනවා. මම හිතනවා අද කාලේ කොල්ලෝ කෙල්ලන්ට ඔච්චර විරහ වේදනාව වෙන්නේ නැහැ. අර රජුරවන්ට ඉච්චර ආවා. ඒතර කොච්චර ආදරයක්, බැඳීමක්, සෙනෙහසක්, ඇල්මක් තියනවද බිරිඳ කෙරෙහි. එහෙම ඇල්මක් ඇති වෙන්න තරම් අර බිරිඳ කොච්චර මෙයාන්ට සෙනෙහස, ඇල්ම පාලා තියනවද. තාපසින් වහන්සේ කිව්වා, ඔයාලගේ රජුරෝ මං අඳුරන්නේ නෑනේ. හැබැයි රජුරෝ මගෙන් ඇවිල්ලා අහනවනම් මට උම්බරී දේවිය ඉපදිච්ච තැන රජුරවන්ට කියන්න පුළුවන්. ඒ වගේම උම්බරී දේවිය ළඟට ගෙනල්ලා කතා කරවන්න පුළුවන් ආය. මේ කොල්ලා එක පිම්මට රජගෙට ගියා. රජතුමනි, අඬන්න කාලයක් නෙවෙයි, ශෝක කරන්න කාලයක් නෙවෙයි. ඔබගේ ශෝකේ තුනී කරන ඉරිසිවරය ඇවිල්ලා උම්බරී දේවිය ගෙන්නනවලු. උම්බරී දේවිය මැරිච්ච තැන කියනවලු. රජුරෝ ලහි උද්‍යානයට ගියා. තාපසින් වහන්සේට වැඳා. තාපසින් වහන්සේගෙන් ඇහුවා, උම්බරී දේවිය ඉපදුනේ කොහෙද? රජතුමනි, ඔබතුමාට මම මේ සත්‍ය කතාව කියන්න ඉවසිල්ලෙන් කටයුතු කරන්න කිව්වා. හරි ස්වාමීනි කිව්වා. රජතුමනි, යම් කිසි කෙනෙක්
රූපය ගැන වැඩිපුර හිතනවා නම් රූපයෙන් මත් වෙලා ඉන්නවා නම් මම ලස්සනයි මම කඩවසන් කියලා ඒ වාගේ උපදින්නේ ගොම ගොඩක කිව්වා. අසූචි ගොඩේ කිව්වා උපදින්නේ. රූපය ගැන ඕනාවට වැඩි උදන් වීම සහ රූපේ මුල් කරගෙන අකුසලයේදීම අසූචි ගොඩක උපදිනවා. රජතුමනි උම්බරී දේවිය තමන්ගේ රූපය ගැන උදන් වුණ නිසා ගොම ගොඩක ඉපදිලා ඉන්නවා ගොම කුරුමිනියෙක් වෙලා කිව්වා. දැන් ඔහුට තව ඒ කුරුමිනිච්චිට තව කුරුමිනියකුත් දැන් සෙට් වෙලා කිව්වා. මේ රජුරුවකව තාපසීන් වහන්සේ මාගේ දේවියට අපහාස කරන්න එපා. ඊට පස්සේ කිව්වා රජතුමනි නෑ ඔබ ඔහොම හිතන එක සාධාරණයි ආදරේ නිසා ඒ වුණාට මම එයා ගෙන්නන්නම් කිව්වා. හා කිව්වා. තාපසීන් වහන්සේ අදිෂ්ඨානයක් කළා. ඒ කුරුමිච්චි අර මේ කුරුමි ගොමේ ඉන්න කුරුමිනියා ඒ දෙන්න මෙතෙන්ට පැමිණේවා කියලා. තාපසීන් වහන්සේගේ අදිෂ්ඨානේ අර ගොම ගොලියක් රෝල් කර කර අර ජෝඩු වෙනවා. දැකලා තියෙනවද අර ගොම ගොල්ල රෝල් කර කර යන්නේ? ඊට පස්සේ කිව්වා මේ ඉන්නේ කියලා. උද්‍යානෙම ගොම කුරුමිනියෙක් වෙලා. මට හිතුනේ අපේ මැරෙන මිනිස්සු සමහර වෙලාවට මැස්සු වෙලා උන්ගේ මිනිහෙම වහන ඇති. අපේ මිනිස්සු මැරුණාට පස්සේ බොම දාන කළාට පස්සේ ඒ මිනියම කන පණුව වෙලා ඒ මිනිස්සුම ඉපදෙනවා ඇති. සසර දිහා බලන්න. සංසාරේ දිහා බලන්න. ඊට පස්සේ රජුරෝ කිව්වා මේක වෙන්න බෑ. ඊට පස්සේ තාපසීන් වහන්සේ කිව්වා හරි එහෙනම් මම කතා කරවන්නම් කියලා තාපසීන් වහන්සේගේ ඉරිදියෙන් අදිෂ්ඨාන කළා. මේ ගොම කුරුමිච්චිට කතා කරන්න පුළුවන් වේවා කියලා. ඊට පස්සේ තාපසීන් වහන්සේ අහනවා කුරුමිනිච්චිගෙන් ඔහි කවුද? කලින් මම මනුස්ස ලෝකෙදී නම මොකද්ද? උම්බරී. අර හඬින් කතා කරනවා. ඔයාගේ ස්වාමියා කවුද ඒ කාලේ? ඔය ඉන්නේ කිව්වා. ඊට පස්සේ ඔයා දැන් ගොඩාක් ආදරේ කාටද කියලා ඇහුවා. මං ගොඩාක් ආදරේ මෙයාට කියලා අර කුරුමිනියාගේ ඇඟ උඩ නැංගා. ඇයි මේ රජුරෝ ඒ කාලේ කිව්වා. මට දැන් ගොඩාක් ආසයි දෙනවා කොහොම මේ රජුරෝ දැක්කට පස්සේ මේ රජුරුවන්ගේ බොටුව කඩලා ඒ ලේ උඩ මගේ කුරුමිනියටයි ඉන්න නැත්තම් කියලා මට ආසයි දෙනවා කිව්වා. කොහොමද ප්‍රේමය? කොහොමද ප්‍රේමය? සසර දිහා බලන්න. සසර දිහා බලන්න. සමහරලාට මඳුරෝ ඉන්න තැන ඇඟ පසාරු කරන මඳුරෝ කලින් ජීවිතේ සමහරලාට අපි ආදරය කරපු අය අපිට දෂ්ට කරන සර්පයා අපේ ඇඟට පනින ගෙම්බෝ අපි හිරිකිත කරන කැරපොත්තෝ හුණෝ කලින් ජීවිතේ පැල් බැඳගෙන ආදරය කරපු අය වෙන්න පුළුවන්. උන්ට ගානක් නෑ දැන්. පරණ ආදරේ අලුත් ආදරෙන් වැහෙනවා. පරණ ආදරේ අලුත් ආදරෙන් වැහෙනවා. ඔබ දෙසම බලන්න. පරණ දුක අලුත් දුකෙන් වැහෙනවා. මේ මිනිස්සුන්ගේ කෑ ගැහිල්ල ඔයාලගේ ගෙවල් වල ඔය කෑ ගැහිල්ල තව දුකක් එනකල් විතරයි. ඊළඟ ප්‍රශ්නේ එනකල් විතරයි. ඉවසන්න. කාලෙන් කාලෙට කරත්තරෝදි කැරකෙනවා වගේ කාලෙන් කාලෙට දුක එනවා. ප්‍රශ්න එනවා.
අරුබුද එනවා. රටේ ප්‍රශ්න එනවා. වසංගත එනවා. වැස්ස නැති පෑවිල්ල තියෙනකොට අහසට දික් කර කර වැස්ස ඉල්ලනවා. වැස්ස ආවට පස්සේ අරව අමතකයි. සුනාමිය මිනිසුන්ට අමතකයි. යුද්ධෙ මිනිසුන්ට අමතකයි. ඒ නිසා පරණ දුක අලුත් දුකින් වැහෙනවා. පරණ සැප අලුත් සැපෙන් වැහෙනවා. මේවා දිහා දැක දැක උපේක්ෂාවෙන් ඉවසීමෙන් ඉන්න නැත්තම් කොයිතරම් හොඳද? ඒ නිසා ජීවිතේ ප්‍රශ්න විසඳා ගනිද්දී ගොඩාක් ඉවසන්න. කාලෙට ඉඩ දෙන්න. ප්‍රශ්නවලට විසඳුම් විදිහට මෙන්න මේ ටික ඔයාලගේ ජීවිතේ තියාගන්න. කාලෙට ඉඩ දීම තියාගන්න. කාලය විසින් ප්‍රශ්න විසඳනවා. ඊළඟට පාඩුවට ඉඩ දෙන්න. සමහර ප්‍රශ්න පාඩුවක් වෙලා විසඳෙනවා. සමහර ප්‍රශ්න අත්හැරලා විසඳන්න ඉඩ දෙන්න. යමක් අත්හැරියට පස්සේ ඒ ප්‍රශ්නේ විසඳෙනවා. ඊළඟට ඉවසීමට ඉඩ දෙන්න. හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියෙනවා කියලා උත්තර හොයන්න එපා. පැහැදිලිද මම මේ කියන එක? ඒ නිසා අද ඉගෙනගත්තු දහම් කරුණ හොඳට හිතට දාගන්න. ඒ තමයි අලුත් දුකෙන් පරණ දුක වැහෙනවා. අලුත් සැපෙන් පරණ සැප වැහෙනවා. ජීවිතේ දරා ගන්න බැරි දුකක් ආවොත් මේක තියෙන්නේ දවස් 7යි කියලා ඉවසන්න. ආය මේ රටේ ලෝකේ තියෙන ප්‍රශ්න පවා තව ප්‍රශ්නයක් ආපු ගමන් ඉවර වෙනවා. ඒ නිසා මේ සියලු දේවල් අනිත්‍යයි කියලා දරා ගන්න. ඒ නිසා අපි කාටත් ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ ඒ දහම් අනුශාසනාවේ සිත පිහිටුවගෙන ජීවිතේ යථාර්ථයේ සත්‍ය අවබෝධ කරගෙන ඉවසීමෙන් කල් ගෙවන්නත් ධර්මාවබෝධය සිද්ධ කර ගැනීමටත් වාසනාව ලැබේවා. හැබැයි මං කිව්වා උත්තර 4ක් අනිවාර්යෙන් හොයන්න. දුක කියන එක අවබෝධ කරන්ට ඒකට උත්තරේ හොයාගන්න. දුක හටගන්න හේතුව හොයාගන්න. ඒකේ නිරුද්ධ වීම හොයාගන්න. ඊළඟට ඒකට තියෙන මාර්ගය හොයාගන්න. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තුලින්ම ජීවිතේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න. ඉතින් ඒ සඳහා මේ පින්වතුන්ට වාග්ය ලැබේවා.